හායි යාළුවනි. ලෝකේ අපිට විවිධ සීමා මායිම් පනවනවා. සමහරු කියනවා ඔයාට මේක කරන්න බෑ කියලා. තවත් සමහරු ඔයාගේ පෙනුම බලලා ඔයාව මනිනවා. නමුත් මේ සියලු සම්මතයන් අඩි 3ක උසකින් බිඳ දැමූ මිනිසෙක් ගැන ඔයා අහලා තියෙනවද? ඔහු නමින් ගණේෂ් බරයියා. අද ඔහුගේ ලෝකයේ කෙටිම වෛද්‍යවරයා පමණක් නෙවෙයි මිලියන සංඛ්‍යාත ජනතාවකගේ බලාපොරොත්තුවක්. එහෙනම් දිගටම රැඳී සිටින්න. අපි මේ ගැන කෙටියෙන් බලමු. අභියෝගාත්මක කුඩා අවධිය. ඉතින් මේ කතාව ආරම්භ වෙන්නේ ඉන්දියාවේ ගුජරාතයේ බවුනගර ප්‍රදේශයෙන්. ඉතාමත් දුප්පත් ගොවි පවුලක උපන් ගණේෂ්ට කුඩා කාලේ ඉඳලම තිබුණේ එකම හේනියක්. ඒක කවදා හරි දුස්තර කෙනෙක් වෙනවමයි කියන එක. නමුත් දෛවය ඔහුට ලබා දුන්නේ අභියෝගාත්මක ශරීරයක්. ඔහුට වැළඳී තිබුණා ලොකොමෝටර් කියන ආබාධික තත්ත්වයක්. ඉතින් ඔහුගේ වර්ධනය අඩි 3කට සීමා වෙන්න ගන්නවා. ඒ වගේම ගණේෂ් ඉගෙන ගත්තෙත් බවුනගර වල තියෙන නිල්කන්ත් විද්‍යාපීඨ කියන පාසලෙන්මයි. ඔහුගේ පාසලේ කළමනාකාරීත්වය සහ ගුරුවරුන් ඔහු වෙනුවෙන්ම විශේෂ පහසුකම් සලසලා දීලා තිබුණා. විශේෂයෙන්ම ඔහුට වාඩි වීමට ඔහුගේ උසට හරියන විශේෂිත ඩෙස්ක් සහ පුටු පාසල විසින්ම නිර්මාණය කරලා දීලා තිබුණා. ඉතින් මේක ඔහුගේ අධ්‍යාපනයට ගොඩාක් ශක්තියක් වෙනවා. නීතිමය සටන හීනියට එරෙහිව බාධකයි. ඉතින් ගණේෂ් ඉතාම දක්ෂ ලෙස ඉගෙන ගන්නවා. ඔහු ඉන්දියාවේ අමාරුම වෛද්‍ය ප්‍රවේශ විභාගය වන නීට් විභාගයේ ඉහළින්ම සමත් වෙනවා. ඒ වගේම නමුත් සැබෑ සටන ආරම්භ වුණේ එතනින්. ඉන්දිය වෛද්‍ය සභාව පැවසුවේ ඔහුගේ මිටි උස නිසා හදිසි අවස්ථාවකදී රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඔහුට නොහැකි බවයි. ඔවුන් ඔහුට වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමටත් අවසර දුන්නේ නැහැ. හැබැයි එතනින් ඔහු නතර වුණෙත් නැහැ. ඔහුගේ පාසල විදුහල්පතිවරයා සමග එකතු වී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යනවා. මාස 4ක දීර්ඝ සටනකින් පස්සේ අධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙනවා. මිනිසෙකුගේ දක්ෂතාවය මැනිය යුත්තේ ඔහුගේ උසින් නොව ඔහුගේ බුද්ධියෙන් බව එහින් සඳහන් වෙලා තිබ්බා. වෛද්‍ය විද්‍යාලයේ අත්දැකීම්. 2019 වසරේදී ඔහු බවුනගර වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙනවා. වෛද්‍ය විද්‍යාලයේ සියලුම උපකරණ නිර්මාණය කරලා තිබුණේ සාමාන්‍ය උස ඇති අය වෙනුවෙන්. ශෛලකර්ම මේස උස වැඩි. රෝගියා ඉන්නේ ඔහුට වඩා ඉහළින්. නමුත් ඔහුගේ මිතුරන් සහ ගුරුවරුන් ඔහුට උදව් කරා. ඔහු වෙනුවෙන් විශේෂ කුඩා උපකරණ සකස් කරලා දීලා තිබුණා. වර්තමානයේ සහ අනාගතයේ. ඒ වගේම අද ගණේෂ් බරයියා සාර්ථක වෛද්‍යවරයෙක්. මුලදී ඔහු දෙස සැකයෙන් බැලූ රෝගීන් අද ඔහුගේ අතේ වාසනාව ගැන කතා කරනවා. ඔහුට දැන් අවශ්‍ය වී තිබෙන්නේ ළමා රෝග විශේෂඥයෙකු වී Taman වැනි ආබාධිත දරුවන්ට නොමිලේම සේවය කිරීමට. ඉතින් ගණේෂ් බරයියා අපිට උගන්වන පාඩම පැහැදිලි. ඔබේ උස, ඔබේ පෙනුම හෝ ඔබේ උදුප්පත්කම ඔබේ ජයග්‍රහණය තීරණය කරන්නේ නැහැ. එය තීරණය කරන්නේ ඔබේ නොසැලෙන අධිෂ්ඨානය පමණයි. ලෝකයේ ඔබව කුඩා කර දකින විට ඔබ ඔබේ සිහින වලින් ලෝකයේ මවිතයට පත් කරන්න. එහෙනම් යාළුවනේ අපිව subscribe කරලා like කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.